තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම තාත් සත්‍ය ගොඩ කාලෙකින් වීඩියෝයක් දාන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ඉතින් අධ්‍යාපන කටයුතු නිසා විශ්වවිද්‍යාලයට යන්න වරම් හිමි වුණ නිසා මේ දවස් ටිකේ පොඩි නිමාඩුවක් තියෙන නිසා ආවා කැම්පස් එකේ යාළුවෙක්ගේ පන්සලට. යා ඉගෙන ගත්ත පන්සලට. ඉතින් මේක ඓතිහාසික පන්සලක්. ආරම්භ කරලා තියෙන්නේ වලගම්බා රජතුමා අනුරාධපුර යුගයේ. කැස්සකුත් තියෙනවා. දැන් වෙලාවත් හවස 6ට විතර ඇති. අටේම පිරිත් දාලා තියෙන්නේ. මේ පන්සල තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩක් කට්ටිය දන්නේ පොත්ගුල් රාජමහා විහාරය කියලා. ඉතින් අපි පන්සලේ පොඩි ආන්දරත් එක්ක උඩ විහාරය බලන්නයි යන්නේ. මේ විහාරේ නිම කරලා තියෙන්නේ, බලලා ඉවර කරලා තියෙන්නේ වලගම්බා රජතුමා කියලා තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. අපි එන විහාරයට ගිහිල්ලා වැඩි විස්තර පොඩි හාමුදුරන්ගෙන් අහලා දැනගමු. මේ වීඩියෝ එක වැඩි දික් වෙන එකක් නැහැ. විනාඩි 15ක් 30ක් අතර වගේයි. ඒ හින්දා වෙනදා වගේ පැයක අතර වීඩියෝ එකක් දාන්න වෙන්නේ නැහැ. බලමු. තව කොහේ හරි යන්න පුළුවන් වුණොත් ඒ තැන පිළිබඳව වීඩියෝ එකක් කරන්න බලන්න. ඒ හින්දා දැන් අපි යන් විහාරයට. අපි උඩමළුවට ආවා. කියන්නේ ගල් එකක් තියෙන ලොකු. පේනවනේ. අඩි 250ක් 300ක් විතර උසයි. එතන තියෙන විහාරේ. විහාර ගැන විස්තර අපි පිටකන්දේ ධම්මදස්ස පොඩි හාමුදුරුවන්ගෙන් දැනගමු. එතන බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තියෙනවා. අපි ඉස්සරලාම විහාර මන්දිරයට ඇතුල් වෙලා මේ විහාර විස්තර දැනගමු. සත්‍ය වෙන බුදු පිළිමයක් තියෙනනේ. ගලක් කීතරල් දිනව නේද? ඔව් ඒ වහලා තියෙන මහනුවර කීර්තිශ්‍රී රාජසිංහනාත්. මහනුවර යුගී. ඔව්. මේ පන්සලේ විශේෂත්වයක් ඒකම තමයි. යුගයේ වදේකට. මහනුවරේ අනුරාධපුරේ. අනුරාධපුරේ ඉඳලා තියෙන වලගම්බා රත්න මහනුවරේ ඉඳලා තියෙන කීර්තිශ්‍රී රාජසිංහනාත්. පුරාවිද්‍යාවෙන් ඉනවද මේ සංරක්ෂණය කරන්නේ? එහෙම කියලා නැහැ පළක් කළාට ඇහිලා බලලා යනවා. මේ බුද්ධ ප්‍රතිමා හදලා තියෙන්නේ මහන්රුගේ තමයි. ඒ කියන්නේ සංවර්ධනයක් කරලා තියෙන මහන්රුගේ. ඒත් මේ බුද්ධ ප්‍රතිමා හදලා තියෙන්නේ අනුරාධපුරගේ. අනුරාධගේ ඒ කියන්නේ මෙහෙම සාමාන්‍යයෙන් බලපු කෙනෙක්ට පේන්නේ මහන්රුගේ හදපු බුද්ධ ප්‍රතිමාවක් වගේ තමයි. ඒ කිව්වොත් මේ රැලි ආට්ට කියන්නේ සිවුරට මහන්රුගේ තමයි. ඒ වුණාට මේක හදලා තියෙන්නේ අනුරාධපුරගේ වලගම්බා රත්න. ඒව හදන්න හේතුව වෙන්නේ කුකුලාවේ හැරින්දලා වලගම්බා රත්න මේ ගල් පර්වතයේ දුරට දැකලා තියෙන්නේ සැතපෙළ බුද්ධ ප්‍රතිමාවක් විදියට තමයි. ඒ වගේම මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ පොල් පොහොරි මැටි මීපැණි වලින් කියලා තමයි සඳහන් වෙන්නේ. දිග රියන් 18ක් දිගයි කියලා තමයි මේ බුද්ධ ප්‍රතිමා සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ජේවී විචාරය වල නිදන් කරලා තියෙනවා. ඊට පස්සේ ආයි සංවර්ධනයක් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මේක විතරක් නෙවෙයි මේ විහාරය ඇතුලේ තියෙන පොකුණ. එහෙනම් ඔව් මෙතන තියෙනවා. ඉස්සරහ තියෙනවද? ඔව් මෙතන. මේ පොකුණට කියන්නේ මේ කියන්නේ සමන් පිච්චමලක් දැම්මහම සමන් දේවල් පොකුණක් තියෙනවා. ඒ පොකුණෙන් මතුවෙනවා කියලා කියනවා. හැබැයි දැන් නම් මතුවෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ මෑත කාලේ ගලක් කඩාගෙන වැටිලා ඒ ගල් කෑලි හිර වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ. මිනිසුන්ගේ මතවාදයක් තියෙනවා මේකේ තාම හාස්කඩමක් තියෙනවා කියනවා. ඒ තමයි මේකේ පායන කාලටයි වහින කාලටයි දෙකටම එකම ගණන තමයි වතුර තියෙන්නේ.
ඒ වගේම ඒක සම්බන්ධය වගේ රත්නපුර සම්බන්ධය. ඔව්. ඒකේ තියෙන මේ කන්දෙන් එහා පැත්ත වගේ. කන්දෙන් එහා පැත්ත පහම. යා මේ පැත්ත පිටිපස්ස. ඔව්. එතකොට මේකට ඒ කියන්නේ සාමාන්‍ය ඖෂධ බුකුණ කියලාත් කියනවා. ලෙඩ තියෙන කට්ටියට ඔගේ වතුර බොහොම සනීපේ නේද? හැබැයි කවුරුවා වැඩි වතුර බොන්නේ නැහැ. මිනිස්සු ගන්න නැතුව මල් කියලා හිතලා කාසි තමයි දාලා තියෙන්නේ. අරක තමයි නාථදේව ප්‍රතිමාව. මේ සබරුගම් පළාතෙන් තියෙන උසම නාථදේව ප්‍රතිමාව. නාථදේව. මේ පන්සලේ විශේෂත්වය තමයි බුද්ධ ප්‍රතිමාව පිටිපසට ගියයි. එහෙනම් ඔව්. අපි අම්බරාන බුද්ධ ප්‍රතිමාව පිටිපස්සට. යම් පොඩි හංගි. පිටිපස්සේ චිත්‍ර දිනනවා නේද? ඔව් මේවා නම් මෑත කාලේ ඉඳපු දෙයක් තමයි කියන්නේ. මෙතෙන් තියෙන උම්මගල්. ඒ උම්මගේ නිර්මාණය කරලා තියෙන වලගම් භාරත්මා සුලීගෙන් ආක්‍රමණයක් වුණාට පස්සේ පලා යන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. ටික දුරක් යනකොට වහල කියලා තමයි සඳහන් වෙන්නේ. මෑත කාලේ හාමුදුරුවෝ ගිහිල්ලා තාම ආවේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඔගේ පේන්නේ ඇත්තනි ඇතුළට යන්න පුළුවන්. ඔව්. වලගම්බා රජතුමා කියන්නේ විශේෂයෙන්ම උමන් තාක්ෂණය වැඩිපුරම භාවිතා කරපු රජ කෙනෙක්. ඉතින් ඒකට උදම නිදසුන තමයි රාවණා ඇල්ල ප්‍රදේශයේ විශේෂයෙන්ම රත්නපුර බදුල්ල නුවර ඔය වගේ ආදී තැන්වල කඳුව පන්තිවල වලගම්බා රජතුමා විසින් උමන් ආරකට සොරින්ගෙන් ආරක්ෂා වෙන්න කාලය ගත කරා කියලා කියනවා. මේ සම්පූර්ණයෙන්ම ගල තියෙන නේද බුදියා? ඔව්. මේ තියෙන්නේ පන්සලේ තියෙන පරණම දේවාලය. බුද්ධ ප්‍රතිමාන් පස්සේ වැඩිම හාස්කම් තියෙන මේ දේවාල ටික තමයි සඳහන් වෙන්නේ. මේක හදලා තියෙන පොල් කොහි මැටි මේ පැනවල. අර ඒ වුණාට මේ මෑත කාලේ සංවර්ධනයක් නම් කරලා තියෙනවා. සංස්කරණය කරලා තියෙනවා. ඔව්. මේ තියෙන තුඩ බුදුරජාණන් වහන්සේගේ සිරස. ඇත්තටම විශාල පෞරාණික වටිනාකම ගියුත් පන්සලක්. මේ මොකද කොහෙන්ද පතුනෝකේ පොඩි ආදර? කුකුළුව විහාරයෙන් කියන තමයි කියන්නේ. කුකුළු වැව විහාරය. ඔව් ඒක කටකතාවක් හැට. කටකතා වුණත් නිකන් හැදෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා තමයි ඕනම ජනප්‍රවාදයක් නිර්මාණය වෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවා වලගම්බා රජතුමා උමන් තාක්ෂණයේ හිනි පෙත්තටම ගිය රජ කෙනෙක් කියලා. අපි දැන් යන් බෝධීන් වහන්සේ වැඩ සිටින පැත්තට. මේ තියෙන්නේ මේ විහාර නිර්මාණය කරලා තියෙන ගල්ලෙන ලොකු කටාරම බලාගෙන පුළුවන් කමක් තියෙනවා මෙතනින්. දිගටම ආදි කාලෙක දිහට එතනින් අපි යන්න පුළුවන් විහාරේ පාස් කරලා යනකොට බෝධීන් වහන්සේටයි චෛත්‍ය රාජාන වහන්සේට ඇත්තටම දවල්න අපි පන්සලට ආවේ දවල් පුදුම රස්නයක් තිබ්බේ හින්දා උඩට ඉඳ හැකියාවක් තිබුණේ නැහැ. වටේත් මාරම ලස්සනයි. අපි ඉන්නේ රත්නපුර ශ්‍රීපාද අඩවියේ සමන් දෙවියන්ගේ අඩවියේ. මේ බෝධි රෝපණය කළ තියෙන්නේ කීර්තිශ්‍රී රාජසිංහ රත්නමා කියන තමයි කියන්නේ. මේක පිටිපස්සේ තියෙන පොකුණ. මේක පිටිපස්ස. ඒක මේ තාමත් හස්කම් තියෙන පොකුණට. ඒකට කියන්නේ දරු පොකුණ කියලා. දරු පොකුණ. ඔව් මේ පත්තින් දේවාලයක් තියෙනවා. ඒ දේවාලෙන් බාරක් වෙලා ඒකෙන් වතු බිව්වම දරුවෝ නැති අම්මලාට දරු සම්පත් හම්බ වෙනවා. ඒක තමයි ඉෂ්ට වෙන්නේ. ඒ විදිහට. ඒක වැඩි කට්ටියක් දන්නේ නැහැ. ටිකනේ එහෙම මෙහෙම දන්නවා. ඒගොල්ලෝ හිල බාර ඔප්පු කරන්නත් වෙනවා, බාර වෙන කට්ටියක් වෙනවා. මේක ඇතුලේ තමයි තියෙන්නේ. එතන යත තමයි පුණ තියෙන්නේ. මේකත් අර වගේම පුණ. ඔව්. ඒකේ චතුර පායන කාලේ දෙකටම තුන කරනවා. ඔයාලට බලන්න පුළුවන් මෙතන පුණක් තියෙනවා. ඉතින් විශාල හාස්කම් දෙන පන්සලක් කියලා තමයි ගමේ කට්ටියයි මේ පැත්තේ කියන්නේ. මේ දිගටම තියෙන ගල් වෙන. මේ තියෙන චෛත්‍ය රාජානම් වහන්සේ. මේකත්
ආදි කාලේ ගත්ත පොඩි හාමුදුරුවෝ නැත්නම් වර්තමානයේ හදපු එකක්ද? වර්තමානයේ දුවගෙන තමයි සල්ලාහි. ආයි පොකුණු නෑනේ හරිනේ පිටිපස්සේ පැත්තේ. තියනවා? අලුත් විහාරය. ඒකනේ මේ පන්සලේ විශේෂත්වය. ආ. අරක අලුත් විහාරය. හ්ම්. අරේ තිබ්බේ පරණ විහාරය. හා. මේක සම්පූර්ණ ඉදිකල්ලා තියෙන්නේ කීර්ති රාජසිංහවත්. පන්සල සම්පූර්ණ මදලා තියන්නේ. වලගම්බාරත්ම නිර්මාණය කරාට හ්ම්. එයා සංවර්ධනය කරනවා. ඒ වුණාට අර විහාරය හදන්නේ එයාගේ සම්පූර්ණ. යාන තනියම තමයි. මේ පාර සිරිපාද යන්න හිතාගෙන ඉන්නවා. එහෙම වුණොත් රත්න පාරෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ. පුළුවන් වුණොත් සිරිපාද වීඩියෝ එකකුත් අරගෙන ඉන්නම් කටියට බලන්න. මේ තමයි අලුත් විහාරනේ. ඔව්. තුන් මේ විහාර හදලා දෙන්නේ නුවර යුගයේ. ඔව් මහන්නේ. මේකේ චිත්‍රය නම් ගන්න පැහැදිලිවට පේන්නේ. මාර විහාරයට වඩා මේකේ චිත්‍ර ගොඩාක් පැහැදිලිව ඇඳලා තියෙනවා. මේකේ මහනුගේ මේක සමවර්ධනය කරනකොට අතන උඩදී බලන පුස්කොළ පොතක් වෙදලා තියෙනවා. මේ හරි. ඔව් උතුම් උඩ. මෙතන තිබිරවන්න වැටුණා කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන කලේ කොටුවක්කයි තියෙනවා පේනවද? ඊට පස්සේ එහෙම ඒත් එක්කම මේ විදිසිතුවක් ඇඳලා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙතනින් ඉවරද පොඩි අන්තතෝට? එතකොට ගල්ලෙන මෙතනින් ඉවර වෙනවා. මේ කළු පෙජේ උනත් තියෙන මිනිහෙක් නිදාගෙන ඉන්නවා. ඇත්තට මෙතන වගේ හිස වගේ තියෙනවා පේනවා. දැන් ඇවිල්ලා මිනිහෙක් නිදාගෙන ඉන්න ආකාරය තමයි දිස්සෙන්නේ. අපි යන් තව එහා පැත්තේ දේවාලයක් තියෙනවා. ඒක දේවාලේ බලන්න යම් මෙහෙම. එතකොට මෙන්න මේ හරිය තියෙනවා පුරාණ සෙල් ලිපියක්. අකුරු නම් පැහැදිලි නැහැ අපි රෑ ඉන්න නිසා. මෙන්න මේ හරිය අකුරු තියෙනවා. මේක වර්තමාන හදපියක් වගේ පේන්නේ. මොකද සිංහලට බර අකුරු තමයි ගොඩක් තියෙන්නේ. ගාත් සෑන් රත් වෙලා තියෙන්නේ. යම් පොඩි අකුරු එතන තියෙනවා මේ විහාර ඉදි කරලා තියෙන දේවාලය. විෂ්ණු දේවාලය නේද උඩ? සතර මහා දේවාලයනේ. මේකේ පිටපස්සේ මේත කාලෙම චිත්‍ර බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. තාමත් පෞරාණික වටිනාකම වියුත් විහාරස්ථානය තමයි මේ රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය කියන්නේ. එතකොට මෙතන තියෙන වර්තමාන හදපු දහම්සොර ජාතකය. එතන සිරිපතුරක් තියෙනවනේ. කළුවර පැටුම් සමය ඉක්මනට පෙන්නගෙන යන්නේ. එන්න තියෙනවා වර්තමාන හදපු සිරිපතුරක්. එතන තියෙනවා දහම්සොඩ ජාතකය. අතන තියෙන්නේ පත්තිනි දේවාලනේ. පත්තිනි මෑණියන්ගෙන් ඉදි කරපු පත්තිනි දේවාලයක් මේ ස්ථානයේ තියෙනවා. මේක මෑත කාලේ හදපු එකද කලින් පැන කාලේ හදපුවානේ. ඒ කියන්නේ මේ කලින් තිබ්බේ විනාශ කරලා. ඒ කියන්නේ නිදන් හුරු විසින් ඔව්. විනාශ කරපුවා තමයි පස්සේ කාලේ ප්‍රතිසංස්කරණය කරලා මේ තත්ත්වයට
උඩ අරගෙන තියෙන්නේ. අවුල් කෑ ගහන. එතකොට මේ මොළුවේ බලන්න තියෙන ටික එතනින් ඉවරයි. එහා පැත්තේ තනිකර කැලේ තියෙන උඩ අඳුරන. ඒකට මෙන්න මේ සීමාවෙන් එහාට තනිකර කැලයක් තියෙන විශාල කැලයක්. එතකොට මේ විහාරස් උඩමළුවට එන්න පඩි කීයක්ද බුදියා 199ක් නේ. 199ක් ළඟින්ද තියෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් පල්ලෑම ඉඳලා කියන්නේ විහාර භූමියේ ආවාසයට පල්ලෙන් තව පඩි තියෙනවා. ඒ පඩිත් එක ගත්තාම පඩි 470ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. මට මේ පඩි දැකම මතක් වුණේ සිරිපාද. එහෙනම් අපි පල්ලෙහාට ගිහිල්ලා හම්බ වෙනවා. මෙතනින් මේ පොත්ගුල් රාජමහා විහාරේ උඩමළුවේ වීඩියෝ එක මෙතන නතර කරන්න. අපි හම් පොත්ගුල කියන නම ලැබුණ පොඩි හාමුදුරුවෝ මොකක්ද හේතුව කියලා. පොත්ගුල කියන්නේ සාමාන්‍යයෙන් පුස්තකාලයක් වගේ දෙයකටනේ. ඉතින් අපි බලමු පොඩි හාමුදුරුවන්ගෙන් අහලා දැනගෙන. පොත්ගුල කියන්නේ පොත්ගුල් රාජමහා විහාර කියන්නේ මොන හේතුවකටද කියලා. අපි යම් තමයි අතුල් වෙන්න තියෙන්නේ. එතන තියෙන තුරු විහාරේ අර පැත්තේ තියෙන චෛත්‍ය මළුව බෝධීන් වහන්සේ මේ පැත්තේ තියෙන සතර මහා දේවාලය ඇතුළු පත්තින දේවාලය. ඇත්තම විශේෂයෙන්ම ආරාම වටින පින්වීමක් මේක. හදිස්සියට තමයි වීඩියෝ කරන්න ඉතින් වැදගත් තොරතුරු කිසිවක් බලා කියාගෙන බැරුණා හරියට. එහෙනම් පොඩි හාමුදුරුවෝ හිටපු නිසා අපිට ගොඩක් වටිනාකමක් ලැබුණා. ඉතින් විතර යට යද්දි මතක් වෙන්නේ සිරිපාදේ පාරේ සිරිපා කරුණා කරපු විදිහ ඉස්සෙල්ලා කිව්වනේ. සිරිපාද විදිහටමයි මේකේ පඩි තියෙන්නේ. කාටවත් කවට හැම කෙනෙක්ටම ඉතින් පඩි කිව්වොත් මතක් වෙන්නේ සිරිපාද නිසා. සිරිපාදේ අයිති සමන් දෙවියන්ගේ අඩවියේ ඉන්න මේ වෙලාවේදී මේ වසරේ සිරිපා කරුණා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. වටේම කළුවරයි. මේ යටින් සුදු පාටලා තියෙන ගණන් ගන්න එපා. මොකද ඒකට හේතුව තමයි කැමරාවේ ආරක්ෂාවට පොඩි ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහලා තියෙන්නේ. ඉතින් ෆ්ලෑෂ් එක ඔන් කරපුවාම ටෙම්පර්ඩ් ග්ලාස් එක වටේටම ෆ්ලෑෂ් එකේ එළිය කව යනවා. ඒ නිසා තමයි සුදු පාටලා තියෙන්නේ. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා හම්බෙන්න. මෙතන කිසිම දෙයක් පේන්නේ නැහැ. අද්දික බලාගෙන පරිස්සමෙන් යන්න සත්තු සර්පයෝ ඉන්න පුළුවන්. ඉඳ පල්ලෙහාට ගිහිල්ලා හම්බෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන මේ පොත්ගුල් රාජමහා විහාරස්ථානයට ඇත්තටම කිව්වොත් ඒ නම ලැබිලා තියෙන්නේ මේ ප්‍රදේශයේ පැරණි කාලයේදී පුස්කොළ පොත් නිෂ්පාදනය කරලා ඒවා ගබඩා කරලා මේ පුස්කොළ පොත් ලියන විහාරස්ථාන වලට බෙදා හැරලා තියෙන්නේ මේ ඓතිහාසික පොත්ගුල් රාජමහා විහාරස්ථානයේදී. ඉතින් මේ වීඩියෝ එක අපි ඊයේ රෑ තමයි කරගෙන පල්ලෙහාට බහිනකොට ෆෝන් එකේ බැටරි බැස්සා. ඉතින් මේ වෙලාවේදී වීඩියෝ කරන්න බෑ කලබලයට යන්න හදිස්සි නිසා මේ විදිහට ෂූට් 2-3ක් ගත්තා. අපි ඉක්මනින්ම නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ඔයාලා කවුරුත් දන්න සත්‍ය එහෙම නැත්නම් බදුල්ලේ සංඝරක්කිත පොඩි හාමුදුරුවෝ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.